මේ දවස්වල මුළු ලෝකෙම යුද ගිනි දැල්වෙන නිසා මම යුද්ධ ගැන ටිකක් කතා කරන්න හිතුවා. ඉතින් මේ වන විටත් ගාසා තීරයේ සමගිවිසුම් කඩ කරමින් ඊශ්‍රායලය නවතත් ගාසා තීරයට පහර දීමට පටන් ගත්තා. ඉතින් මම මේ කතා කරන්න යන්නේ නම් ඒ යුද්ධ ගැන නෙමෙයි. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධ ගැනයි. මීට මාස කීපයකට කලින් විදේශ මාධ්‍යත් ලංකාවේ මාධ්‍යත් බෙහෙවින් කුළුප්පලා දක්වපු යුක්‍රේනයේ විසින් රුසියාව තුළට එල්ල කරපු ප්‍රහාරයක් තමා ස්පයිඩර් වෙබ් ඔපරේෂන් කියන්නේ. ඉතින් මේ ස්පයිඩර් වෙබ් ඔපරේෂන් එක ඇතුළතදී යුක්‍රේන හමුදාව විසින් රුසියානු හමුදාවේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් විනාශ කරා කියලා පැවසුවා. නමුත් ඇත්තටම ඒක ඇත්ත නෙමෙයි. මේගොල්ලන්ට පිටිපස්සෙන් පේන්න දින ෆොටෝස් ටික තමා යුක්‍රේන හමුදාව විසින් මාධ්‍යයට මුදා හැරපු ඡායාරූප කිහිපය. ඉතින් මේ ඡායාරූප කිහිපය හොඳින් නිරීක්ෂණය කළොත් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ ප්‍රහාරක යානා වලට එන්ජින් 3ක් තියෙනවා. ඒ වගේම තමා යානා දෙකක් එකට දෙමුහුම් වෙලා වගේ, ඒ කියන්නේ බද්ධ වෙලා වගේ ඔයගොල්ලන්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ මාධ්‍ය නාලිකා කීපයකම මේ ඡායාරූප සංසරණය වුණා. ඉතින් මේ ඡායාරූප වලින් බොහෝමයක් AI වලින් හදපු ඡායාරූප. ඒ වගේම තමා මේගොල්ලෝ කියලා තියෙනවා රුසියාවේ ෆයිටර් ජෙට්ස් 65කට එකවර ගැහුවා කියන එකත්. ඒ කියන්නේ 65ක් එකපාරට විනාශ කරා කියන එක. රුසියාවේ ඇතුළටම ඩ්‍රෝන්ස් යවලා මේගොල්ලෝ මේ ඇටැක් එක කරේ එකවර ගුවන් තොටුපළවල් කීපයකට ප්‍රහාර එල්ල කරන අරමුණින්. නමුත් මේගොල්ලොන්ගේ පළවෙනි ප්‍රහාරයෙන්ම රුසියාව දැනගත්ත මේගොල්ලොන්ගේ ඊළඟ සැලසුම් මොනවාද කියන එක. ඉතින් ඒ වගේම තමා මේගොල්ලෝ මේ විනාශ කරලා දැම්මේ ඩීකමිෂන් ගාල් කරලා තිබුණු එයා බේස් එකකට ගුවන් තොටුපළකට. ඉතින් පුටින් විසින්ම නියෝග කරලා තියෙනවා ඩීකොමිෂන් ෆයිටර් ජෙට්ස් එහෙමත් නැත්නම් ඩීකොමිෂන් ප්‍රහාරක යානා එලියෙන් තබන ලෙසට. ඉතින් මේගොල්ලෝ විනාශ කරලා තියෙන්නේ ධාවනයෙන් ඉවත දැමූ ප්‍රහාරක යානා 3ක් පමණයි. ඉතින් ඇත්තම කතාව තමා යුක්‍රේනයේ විසින් රුසියාවේ ගුවන් යානා 65ක් විනාශ කරනු ලැබුවේ නැහැ. ඇත්තටම ඔවුන් විසින් විනාශ කෙරුවේ ඩීකමිෂන් එයාක්‍රාෆ්ට් 3ක් විතරයි. ඉතින් මේක බටහිර ප්‍රොපගන්ඩා එකක්. ඒ කියන්නේ මේගොල්ලෝ මාධ්‍යයට ගොඩාක් දුරට දෙන්නේ යුක්‍රේනයේ යුද්ධයෙන් ඉස්සරහට යනවා කියන එක. ඉතින් අපේ ලංකාවේ YouTube නාලිකා කීපයකුත් මේ තොරතුරු පරිවර්තනය කරලා තිබුණා. නමුත් ඇත්තම කතාව නම් මේගොල්ලොන්ට විනාශ කරන්න පුළුවන් වුණේ ගුවන් යානා 3ක්ම විතරයි. ඒකත් ධාවනයෙන් ඉවත් කරලා තිබුණු ගුවන් යානා. ෆලෝ කරන්න.